ඉතින් කාලෙකින් මම vlog එකක් ගේන්න හිතුවා. අද ගෙනාව ඉතින් ඩේලොග් එකක්. මොකද මේ දවස්වල මම ඉන්නේ ගෙදර. ඒ නිසා මට හිතුණා මම මොකද දවස පුරා කරන්න කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. උදේම ඇහැරිලා උදේම කිව්වට දැන් 9ත් පහු වෙලා මං හිතන්නේ. හරි ඊට පස්සේ සැප්‍රන් එක බොන්න හදන්නේ. මම මේක සතියට දවස් දෙකක් වගේ තමයි බොන්නේ. මේක සැරයි වගේම මට අමතකත් වෙනවා ඉතින්. විනාඩි 10ක් වගේ ලා රස්නේ වතුරට දාලා තියලා තමයි මම බොන්නේ. ඒක බීලා ඉවර වෙලා ආයේ මම කිරි එකක් හදාගත්ත බොන්න. ඊට පස්සේ ආයෙ ටික වෙලාවක් ගිහලා මුං ඇට හදලා තිබ්බා අපේ අම්මා. ඒකත් උදේට කාලා ඉවර වෙලා ආයෙ රොටි හැදුවා. මොකද අම්මා ෂොප් එකට යන නිසා ඒව හදලා කියලා යනවා. ඒ නිසා ඒකිනුත් එකක් විතර මම කෑවා. අද මේ වීඩියෝ එකේ තියෙන්නේ මම කෑම හදන වීඩියෝ වගේ. ඉතින් මම මේ කිරිබත් හදන්න ගත්තා. මට ආස හිතුණා තවලට කිරිබත් කන්න. ඉස්සෙල්ලා මහල් ටික හොද ගන්නවනේ. හොදගෙන ඊට පස්සේ ලුණු ටිකක් දානවා. දාලා ඉවර වෙලා ඒක වතුර දාලා මොකද්ද? පීදිලා චිටක් වෙලා ගියාට පස්සේ ඉඳගෙන එතකොට කිරි ටික දාලා මට ඕනේ අර කිරිබත් එක බෙරි වෙන්න වගේ හොඳට. ඊට පස්සේ හොඳට කිරි දාලා හැදුවා. ඊට පස්සේ මාළු හොදිත් එක්කත් මාළු රහයි ඒක. ඊට පස්සේ මට හිතුණා මොකද මං ගෙදර ඉන්නේ නිකන් මේ ටයිම් එකට මුකුත් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් මට හිතුණා මගේ තොල් දෙක මාරු විදිහටම කළුයි. ඉතින් මොකක් හරි කරන්න ඕනේ කියලා ඊට පස්සේ මේ රතු වල තියෙනවා රතු වල හොඳට ග්‍රේඩ් කර ගන්න ඕනේ. කරගෙන අපි අවුවේ වේල ගන්න ඕනේ හොඳට. අවන් එකට දැම්මත් අවලන්නේ. මට පස්සේ තමයි මතක් වුණේ මේක අවන් එකට දැම්මනම් හරියට එයිනේ කියලා. එනකොට මම මේක අවුවේ තමයි තිබ්බේ. මම මේකෙන් පවුඩර් එකක් හදාගෙන තමයි මේ ග්‍රේඩ් කරගත්තේ. ඒ වුණාට පුදුම වාසනාවක් කියන්නේ කිසිම ප්‍රතිඵලයක් මේකෙන් ආවේ නැහැ මට. මොකද මම මේක අවුවේ තිබ්බා දවස් දෙකක් විතර. එක දවසක් හවස ගද්දි හොඳටම අර නිකන් අල්ලන්න බෑ ඇලෙනවා. ඊට පස්සේ දවසෙත් තිබ්බා. ඊට පස්සේ දවස් මට අමතකුණා ගන්න. ඉතින් මම වැඩක් කරත් අන්න ඒ වගේ වැඩ තමයි මට වෙන්නේ. හරි ඉතින් ඒ ටිකත් කරලා ඉවර වෙලා ඔක අවුවෙන් තියලා ටිකක් වෙලා එළියෙත් ඉඳලා මම ගියායි කඩචෝරු මල්ල අරගෙන එන්න. ඒගෙන අප ටිකත් කාලා ඉවර වෙලා දැන් හදන්නේ දවල්ට උයන්න. ඉස්සෙල්ලා මම සොසේජ් ටික කපලා ඒකට මට ඕනේ හොඳට සැරට මිරිස් ගම්මිරිස් ලුණු හොඳට දාලා ටික වෙලාවක් මම තියනවා. ඊට පස්සේ තමයි බෙදගන්නේ. ඉතින් දැන් මම යන්නේ අර අවුවේ තිබ්බ මගේ බීට්‍රූට් ටිකට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. අනේ ඉතින් ඒ ටිකේ විදිහමයි යන්නේ. ඒකේ හැමම තියලා ඊට පස්සේ තාත්තත් ආවා. ඊට පස්සේ අපිට ඕඩර්ස් වගේක් දාන්න තිබ්බා. එයාට ඒ ටිකට බිල් ටික දාන්න උදව් කළා මම. දැන් ඒකට කොහොමත් අපිට පැය 2-3ක් යනවා සමහර දවස් වලට. ඉතින් ඒ ටික හදන්න ගත්තා මම. බිල් ටික හදන්න ගියාම කොහොමත් වෙලා යනවා. ඉතින් ඒ ටික හදලා තියලා තමයි මම මගේ රයිස් එක හදාගන්න ගියේ. මට ගෙදර ඉන්න එකත් හරිම කම්මැලි වැඩක් අනේ. ඒ වුණාට මට කොහෙවත් යන්න හිතෙන්නේ නැහැ. ඒක ඊට වැඩිය කම්මැලි. මාර වැඩක් මේක නම්. ඉතින් ඊට පස්සේ මම මොනවා හරි කරනවා නම් මෙයාලා අනිවාර්යෙන් ඒක ඕනේ. ඔය පේනවනේ. ඊට පස්සේ තමයි මම ගියේ දවල්ට කන්න. ඇත්තම කිව්වොත් මේ දවල් නෙමෙයි දැන් මේ හවස. ඒ වුණාට බඩගින්නක් තිබ්බෙත් නැහැ. බත් කාලා ඉවර වුණාට පස්සේ තාත්තා ගිහලා රඹුටන් කඩාගෙන ආවා. මේවා කන්නත් හොඳ නැහැ. ඔළුවත් කැක්කුමයි. ඒ වුණාට දැක්කම කන්න නැතු ඉන්න බෑ මේ දවස්වල දන්නවනේ ඉතින්. ඒකත් කාලා ඉවර වෙලා මට හිතුණා ස්පැක් එකක් දාන්න ඕනේ කියලා. මොකද මම මගේ මූණට ගොඩ දවසකින් මුකුත්ම කරලා නැහැ. අඩුම තරමේ මං අයිබ්‍රෝ දෙකවත් හදලා නැහැ. ඒ නිසා ඉතින් මට හිතුණා මේ ෆේස් පැක් එකක් මං ගෙනල්ලා තිබ්බ එකක්. මේක චුට්ටක් යූස් කරලා බලන්න ඕනේ කියලා. මං හරි ආසයි මේ මොනවා හරි මගේ මූණට කරන්න. ඒ කියන්නේ පැක් දාන්න මොනවා හරි ස්ක්‍රබ් එකක් කරන්න. ඒත් මට හරි කම්මැලි යන්නේ. ඕකත් කරන්න හරි කම්මැලිකම. ඉඳලා දැන් ඔය වීඩියෝ එකකුත් කරන්න ගත්තා මේක කරන හින්දා. ඉතින් මේ ස්ක්‍රබ් එකට මම ඇඩ් කළේ වතුරයි ලෙමනුයි විතරයි. වෙන මොකුත් ඇඩ් කළේ නැහැ. ඊට පස්සේ හැබැයි මේක ෆේස් ස්ක්‍රබ් එකක් විතරයි නෙමෙයි මම බොඩි ස්ක්‍රබ් එකක් විදිහට ගන්නවා. මොකද විතරක් පාට වෙලා බෑනේ. ඒ නිසා මම මේක මුළු ඇඟටම ගන්නවා. මේක හොඳට ඇප්ලයි කරගෙන මම විනාඩි 20ක් විතර ඉන්නවා. වෙන වැඩක් කරන්නත් බෑ. මොකද මේක මම හොඳටම අත් දෙකෙත් ගා ගන්න. මොකද මම බයික් එකේ එහෙම යනවානේ මගේ අත හොඳටම අවුවට පිච්චෙනවා. ඔය පේනවා ටිකක් පිච්චිලා වගේ තියෙන්නේ.
ඒ නිසා තමයි මම හොඳටම ඇප්ලයි කරගත්තේ. බොඩි ස්ක්‍රබ් එකක් විදිහට මේක යූස් කරන්න පුළුවන්. මේක එච්චර ලොකු ප්‍රයිස් එකකුත් නෙමෙයි. රුපියල් 700ක් වගේ තමයි මේක වෙන්නේ. ඔය ඊට පස්සේ විනාඩි 20කින් පස්සේ මම මුකුත්ම ඇප්ලයි කරලා නැහැ මගේ මූණට. බලන්නකෝ. ඒ කියන්නේ ඒක ගාලා ඉන්නවට පස්සේ හරිම සොෆ්ට් අනේ මූණ. මේ තියෙන්නේ අර මන් දවල් වේල ගත්ත බීට්රූට් ටික. ඉතින් මේ ටික තාම වේලලා නැහැ. අර ඇලිලා වගේ තියෙන. ඒ නිසා මට හිතුණා ආයි හෙටත් මේක අවුවෙන් තියන්න ඕනි කියලා. මම මුලින්ම වීඩියෝ එකේ කිව්වනේ ඔයාලට මේක හරියට ආවේ නැහැ ඇත්තටම කිව්වොත්. මම ඒ නිසා ඔකේ අදහස අත්හැරගත්තා. ඊට පස්සේ චුට්ටක් රෑ වෙලා මට හිතුණා රෝල්ස් හදන්න ඕනි කියලා. ඉතින් යමු දැන් මාත් එක්කේ රෙසිපි එක බලන්න. ඉස්සෙල්ලාම මම අර ටික තම්බගෙන ඒක සුද්ධ කරගෙන ඒක හොඳට පොඩි වෙන්න චොප් කරගත්තා. ඊට පස්සේ ලුණුයි කොච්චි ඕනි හොඳට. මොකද මට සැරට කන්න ඕනි මේක. ඒ නිසා මම කොච්චි හොඳට චූටියට කපාගෙන ලුණු චූටියට කරපිංචත් චූටියට කපා ගන්න ඕනේ. ඒ තුන විතරයි මම මේකට ඇඩ් කරන්නේ. ඒ තුන චූටියට කපාගෙන පැත්තකින් තිය. ඔය විදිහට ඉතින් තෙලට දාලා හදා ගන්න ඕනේ. මේ බැට් එක හදාගන්න මම ගන්නේ පාන් පිටි. ඉස්සෙල්ලාම පාන් පිටි වල ලුණු කුඩු චුට්ටක් දාලා හොඳට කලවම් කරගෙන ඊට පස්සේ වතුර චුට්ටක් දානවා. ඔය ටික ඔක්කොම දාලා ඔහොම තමයි ඉතින් මම හදාගත්තු වල දන්නවනේ හදන්න. මේක මාරම රසයි. අදට මෙච්චරයි. ඉතින් මං ගිහින් එන්නම්. thank you මගේ වීඩියෝ බලන හැමෝටම.